සුබ දවසක් වේවා යාළුවනේ. ගොඩක් මුරුක්කු ಜಾති කන්න කැමති අයට ගෙදරදීම ලේසියෙන්ම හදාගන්න පුළුවන් මඤ්ඤොක්ක බයිට් එකක් හදන විදිය අද අපි බලමු. ඒත් එක්කම අපි මතක් කරනවා අපේ MyCam YouTube channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න අමතක කරන්නත් එපා කියලා. මෙන්න මේ වගේ මඤ්ඤොක්ක කාලයක් අරගෙන හොඳට සෝදලා මුලින්ම අපි පොතු අරගන්න ඕන. පොතු අරගත්ත මඤ්ඤොක්කාලය හොදලා මෙන්න මේ වගේ හැඩයට කපා ගත්තා. මේක තම්බල වුණත් බදින්න පුළුවන්. තම්බල බදින්නේ නැති නිසා මේ වගේ එක සමාන පොඩි කෑලි වලට කපලා බදින්න. තම්බල බදින්න නැති නිසා හොඳ ක්‍රන්චි ගතියකුත් තියෙනවා මේකේ. කපාගත්ත මඤ්ඤොක්ක කෑලි ටිකට මෙන්න මේ වගේ කහ ටිකක් එකතු කරගන්න ඕනේ. තාච්චියකට මේ වගේ තෙල් එකතු කරලා සාමාන්‍ය ගින්දරේ විනාඩි 4ක් විතර මඤ්ඤොක්ක ටික බැදගත්තා නම් හරි. මඤ්ඤොක්ක ටික තෙලට එකතු කරලා ටිකක් බැදීගෙන යනකොට හැන්දෙන් මෙන්න මේ වගේ එහාට මෙහාට පෙරලා ගන්න. මෙන්න මේ ප්‍රමාණයට ආවට පස්සේ මඤ්ඤොක්ක ටික තාච්චියෙන් අයින් කරගන්න. ඔක්කොම මඤ්ඤොක්ක ටික මේ වගේ බැදලා ඉවරුණු ගමන්ම රස්නේ පිටින්ම අපි මේකට ලුණුයි මිරිස් කුඩුයි එකතු කරගන්නවා. ඒක ඔයාලගේ රස අනුව එකතු කරගන්න පුළුවන්. කඩවල් වල තියෙන රසකාරක වර්ණකාරක දාපු එක එක જાතියේ මුරුක්කු බයිට් කන්නේ නැතුව මේ වගේ ඔයාලත් ගෙදරදීම කෑම જાති හදලා රස බලන්න පුරුදු වෙන්න. එහෙනම් ඉතින් අදට ගිහින් එන්නම්. සුබ දවසක්.